පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා. වංගෙත් එක පැත්තකින් ජීවිතේ විශාල විනාශයකට යනවා. අනිත් පැත්තෙන් ගුරුවරයන්ගේ තමන්ගේ තියෙන හැකියාව දක්ෂතාවය තමන්ගේ දරුවන්ට ලබා දෙන්න බැරි වී තිබෙනවා. ඒ නිසා අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා මෙම පාසල් පද්ධතිය යලි ස්ථානගත කිරීම පිළිබඳව. මම හිතනවා අපි ඔබගෙන් සහායකට අවශ්‍යයි. මොකද අපි කිසිසේත්ම අපේ දරුවන් හුදකලා වෙලා අධ්‍යාපනය විනාශ විය යුතු නැහැ. අම්මලා තාත්තලා විශාල කැමැත්තකින් තමයි තමන්ට නොලැබුණු දේ, තමන්ට අත්පත් කරගන්න බැරි දේ, තමන්ට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවන්ට ලබා දෙන්න ඕන කියලා විශාල අපේක්ෂාවකින් තමයි දරුවෝ පාසලට එවන්නේ. මතක තබා ගන්න. ඔබට බාර දෙන්නේ දරුවා දෙමව්පියන්ගේ සිහිනයක් තිබෙනවා. මොකද්ද සිහිනේ? මට වඩා හොඳ ජීවිතයක් මගේ දරුවට, මට වඩා හොඳ අධ්‍යාපනයක් මගේ දරුවට, මට වඩා හොඳ අනාගතයක් මගේ දරුවට කියන අපේක්ෂාවෙන් තමයි පාසලට ඔබට අපේ දරුවා බාර දෙන්නේ. හැබැයි අපේ පාසලේ ඇති වී තිබෙන තත්ත්වය, දරුවා ඉගෙන ගන්න පරිසරය, පාසල් පද්ධතිය ඇති වී තිබෙන බිඳවැටීම ඉතා කෙටි කාලයකින් ඒ දරුවන් පිළිබඳ දෙමාපියන්ගේ අපේක්ෂාවන් බිඳවැටෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපේ අපේක්ෂාව අර දෙමව්පියෝ පළවෙනි පන්තිර තමන්ගේ දරුවෝ ඇතුළත් කරගෙන තිබුණු ප්‍රාර්ථනාව ඉටු කරන එක තමයි රජයක් හැටියට අපි බාර ගන්න වගකීම. දෙමව්පියන්ට වඩා හොඳ ජීවිතයක්, දෙමව්පියන්ගේ ජීවත් වෙන පරිසරයට වඩා හොඳ අනාගතයක් අපේ දරුවන්ට හදලා දෙන්න ඕන. ඒකේ පළවෙනි මාවත තිබෙන්නේ අධ්‍යාපනයේ. ඒදී මම හිතනවා අපේ මේ ප්‍රතිසංස්කරණයන් හිදී ඔබට විශාල කාර්යභාරයක් තිබෙන දායකත්ව සපයන්න, ඒකට මැදිහත් වෙන්න. මම දන්නවා සමහර පොදු ජනතාව යම් ප්‍රතිවිරෝධයක් මතුවේ හැකි. ඒත් මේක කරන්න ඕන. මේ කරන්නේ කිසිවක් සඳහා නෙවෙයි. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවට, ඒ දරුවා කරේ දෙමව්පියන්ගේ තිබෙන බලාපොරොත්තුවට අපි යුක්තිය සහ සාධාරණ ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරේ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම විශාල ලෙස ආందోලනයට තුඩු දීලා තිබෙනවා යම් නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව. නේද? පනත් සංශෝධනයන් පිළිබඳව. මම ඔබට එකක් කියන්නම්. පාර්ලිමේන්තුවේ එම පනතක් ඉදිරිපත් කළ තියෙන එක ඇත්ත. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙන්. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සාතික කරනවා. මොකද නීති හදන්නේ ඔබ වෙනුවෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන්. නීති සම්පාදනය කරන්නේ ජනතාව වෙනුවෙන් නම් ඒ නීති වලට අනුගත වෙන්න ඕන